අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට මම අදත් ඔයාලට ඉතාලි වචන 25ක් විතර අරගෙන ආවා. අපි බලමු ඒ මොනවද කියලා ඉක්මනින්ම. හරි. මේකේ ඔයාලා දන්න වචනත් ඇති, නොදන්න වචනත් ඇති. ඒත් ඉතින් අපි හැම වෙලාවෙම ඒවා බලද්දී අපිට හොඳට මතක හිටින නිසා මම ඉතාලි වචන 25ක් විතර ගෙනවා. අපි ඒක බලමු. ඉන්ත්‍රාතා. ඉන්ත්‍රාතා කියලා කියන්නේ ඇතුල්වීම. ඉතාලි භාෂාවෙන් ඉන්ත්‍රාතා කියලා කියන්නේ ඇතුල්වීම. ඉංග්‍රීසි භාෂාවෙන් entrance කියන අදහස. අපි ඉතාලි භාෂාවෙන් කාමරයට කියන්නේ කාමෙරා. කාමෙරා. රූම් එකට කියන්නේ කාමෙරා. පුටුවට කියන්නේ සේදියා. පුටුවට කියන්නේ සේදියා. එතකොට අපි ඇඳට කියන්නේ මොකද්ද? ලෙත්තෝ. ලෙත්තෝ කියලා කියන්නේ ඇඳට, බෙඩ් එක. මේසයට කියන්නේ තාවොලෝ. තාවොලෝ මේසය, ටේබල්. අපි හඳට කියන්නේ මොනවද ඉතාලි භාෂාවෙන්? ලුනාර්. ලුනාර් හඳ, මූන්. එතකොට අපි ඉරට මොකද්ද කියන්නේ ඉතාලි භාෂාවෙන්? සෝලේ. සෝලේ සන්, ඉර. අපි හයට කියන්නේ මොනවද ඉතාලි භාෂාවෙන්? සෙයි. සෙයි කියලා තමයි හයට කියන්නේ. නම්බර් 6 වලට සෙයි. පහට කියන්නේ චින්කුවේ. චින්කුවේ නම්බර් 5. සෙත්තේ. සෙත්තේ කියලා කියන්නේ හතට, නම්බර් 7. අපි දන්නවා ඒත් බලද්දී හොඳට මතක හිටිනවා. අපි තරුවට මොනවද කියන්නේ ඉතාලි භාෂාවෙන්? ස්ටෙල්ලා. ස්ටෙල්ලා. මේක තියන්න. ස්ටෙල්ලා. ස්ටෙල්ලා කියලා තමයි තරුවට කියන්නේ. ස්ටෙල්ලා. මිනි බස් එකට, පොඩි බස් එකකට කියනවා පුල්මිනෝ කියලා. පුල්මිනෝ. එතකොට අපි ඇම්බියුලන්ස් එකට මොකක්ද ඉතාලි භාෂාවෙන් කියන්නේ? ඇම්බුලන්සා. ඇම්බුලන්සා. ඉසේ ඩගුරේ ශබ්ද වෙන්න ඕන. ඇම්බියුලන්සා. ඇම්බියුලන්ස් එකට. වහලයට මොනවද කියන්නේ? තෙත්තෝ. තෙත්තෝ වහලය, රූෆ් එක. හෝටලයට කියන්නේ අල්බෙර්ගෝ. අල්බෙර්ගෝ හෝටලය. අපි ෆ්ලයිට් එකට එහෙම නැත්නම් ප්ලේන් එකට මොකද්ද කියන්නේ ඉතාලි භාෂාවෙන්? ඒරෝප්ලානෝ. ඒරෝප්ලානෝ. අපි භාෂාවට මොකද්ද ඉතාලි භාෂාවෙන් කියන්නේ? ලිංගුආ. ලිංගුවා. ලිංගුවා කියලා කියන්නේ ලැන්ග්වේජ් එක. එහෙම නැත්නම් භාෂාව කියන අදහස තමයි තියෙන්නේ. අපි දැන් පාට ටිකක් බලමු. රොස්සෝ. රොස්සෝ කියලා කියන්නේ රතු පාට, රෙඩ් කලර්. අපි පාට කරනවා එහෙම නැත්නම් පේන්ට් කරනවා වගේ අදහසක් තියෙන්නේ. කොලෝරේ. කොලෝරේ. පේන්ටිං. පේන්ට් කරනවා. ඒකේ අදහස පාට වගේ අදහසක්. නීරෝ. නීරෝ කියලා කියන්නේ බ්ලැක්, කළු පාට. බ්ලැක් කලර්. සුදු පාටට මොනවද කියන්නේ ඉතාලි භාෂාවෙන්? බියන්කෝ. බියන්කෝ සුදු පාට, වයිට් කලර්. මේක බලන්න. යට ඇඳුම අණ්ඩව්‍යයකට කියන්නේ ඉන්තිමෝ. ඉන්තිමෝ කියලා. කාන්තාවට කියනවා වොමන්. කාන්තාවට කියනවා දොන්නේ. දොන්නේ. අපි බලින කියලා කියන්නේ මාළුවෙක්ට. තල්මසාට තමයි බලීන කියලා කියන්නේ. වේල් කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. බලීන කියලා කියන්නේ තල්මසාට. ඔන්න මේ වචන තුන බලන්නකෝ. නොන්න, නොන්නි, එතකොට නොන්නෝ. එකම වගේනේ මේක. හොඳට බලන්න. නොන්නා කියලා කියන්නේ යකුරෙන් ඉවර වෙන්නේ ආච්චි. නොන්නා. ග්‍රෑන්ඩ්මදර් ආච්චිට තමයි කියන්නේ නොන්නා. එතකොට නොන්නෝ කියලා කියන්නේ ඕ අකුරින් ඉවර වෙන්නේ. නොන්නෝ කියලා කියන්නේ සීයට. නොන්නෝ කියන්නේ සීයා. එතකොට නොන්නි කියන්නේ කාටද? නොන්නි කියන්නේ ග්‍රෑන්ඩ් පේරන්ට්ස්ලාට, ආච්චිලා සීයලා වගේ. අම්මා තාත්තා පේරන්ට්ස්. ආච්චිලා සීයලා ග්‍රෑන්ඩ් පේරන්ට්ස්. ඉතින් එන්නේ ඒ අදහස තමයි තියෙන්නේ මේ නොන්නි කියන අදහස. මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මං කියලා දුන්න වචන 25ක් විතර මං කිව්වා. ඉතින්
තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.